2022 ඒ කොටසේ 25 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ AB සමානයි සෙන්ටිමීටර 10යිද C යනු AB හි මධ්‍ය ලක්ෂයද වේ. C ට සෙන්ටිමීටර 5ක් දුරින්ද A සහ B ට සම දුරින්ද පිහිටි P ලක්ෂයක පිහිටීම සොයා ගැනීමට අවශ්‍ය වේ. අර්ධ වෘත්තයකින් සමන්විත අසම්පූර්ණ දළ සටහනක් රූපේ තියෙනවලු. පත පිළිබඳ දැනුම වසුරෙන් P ලක්ෂයේ පිහිටීම සොයා ගන්නා ආකාරය දැක්වෙනසේ එම දළ සටහන සම්පූර්ණ කරන්න. මේ දළ සටහන සම්පූර්ණ කරද්දී අපි කව කට්ට පාවිච්චි කරලා එහෙම ගහන ඡාප කොටස් එහෙම ඒ විදියටම තියෙනුනේ. ඒවටත් එක්ක තමයි ලකුණු හම්බෙන්නේ. AB සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවනේ අපිට. ඒ වගේම C කියන්නේ මධ්‍ය ලක්ෂය කියලාත් දීලා තියෙනවා. ඒ නිසා AC දිගයි CB දිගයි සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ 10 දෙකට බෙදුවම CB 5 සෙන්ටිමීටර AC 5 සෙන්ටිමීටර වෙනවා. ඒ කියන්නේ මේ වෘත්ත කොටසේ අරය සෙන්ටිමීටර 5යි. ඊට පස්සේ කව කටට පොඩි දුරක් අරගෙන C වල තුඩ තියලා ඉවරලා පැන්සලෙන් දෙපැත්තට පොඩි ඡාප කොටස් දෙකක් ගන්නවා AB රේඛාව මත. ඔන්න ඔය විදියට. ඊට පස්සේ මෙතන මේ ගහපු ඡාප කොටස් දෙක තියෙනවනේ. අන්න ඒ කොටස් දෙක උඩ තියලා අර කලින් දුරට වඩා චුට්ටක් දුර වැඩි කරලා උඩින් ගහනවා තව ඡාප කොටස් දෙකක්. ලම්බ සමච්ඡේදකයක් විදියට. AB ට ලම්බ සමච්ඡේදකයක් විදියට. ඊට පස්සේ මේ එතන එන රේඛාව AB රේඛාවට ලම්බයි. C ඉඳන් අර වෘත්තයේ පරිධිය මත ගෑවෙන්න මේක දික් කරනවා. ඊට පස්සේ පරිධියේ ඡේදනය වෙන තැන තමයි P ලක්ෂය. අයි මෙතන CB දුර 5 සෙන්ටිමීටරනේ AC දුර 5 සෙන්ටිමීටර. ඒ වගේම තමයි CP කියන්නේත් මේ අර්ධ වෘත්තයේ අරයක්මනේ. ඒ නිසා ඒ දුරත් 5 සෙන්ටිමීටර. එතකොට C සිට 5 සෙන්ටිමීටර දුරින් කියන අවශ්‍යතාවය තෘප්ත වෙනවා.